Hi friends, welcome back to Pro Members. Today I will show how to use cheat engine and cheat any games step by step. අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ cheat engine එක ගැන. cheat engine එක use කරලා ඕනිම game එකක value එක වෙනස් කරන්න ඉවරලා අපිට ඕන විදියට හදාගන්න විදිය. Download cheat engine and install download link pin comment and video description. මේකේ මම චීට එන්ජින් එක ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පින් එක පින් කරලා ඉවරලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ චීට එන්ජින් එක ඩවුන්ලෝඩ් කරගන්න චීට එන්ජින් එක ඩවුන්ලෝඩ් කරගත්තට ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ චීට එන්ජින් එක යූස් කරන්නේ කොහොමද කියන එක මොකද මේක යූස් කරන්න ගියාට පස්සේ ගොඩක් කට්ටියට කරගන්න බෑ ඒ තියෙන ස්ටෙප් ටික මම ඒ ස්ටෙප් ටික සරලව ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා වීඩියෝ එක දිගටම යන්න මේ විදිහට ගියාට පස්සේ ඔයගොල්ලන්ට cheat engine official site එකම මේක download කරගන්න පුළුවන් MB 20 ගානක වගේ මේ software එකක් තියෙන්නේ 35යි හරි මේ විදිහට software එක download වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් චූටි වෙලාවක් ඇතුළත download complete වෙයි ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ software එක download වෙනකන් ඉඳලා එතනින් පස්සේ software එක install කරගන්න ඕනේ cheat engine එක දැන් මම install කරගෙන තියෙන්නේ ඊට පස්සේ ඔයාලා cheat කරන්න කියන්නේ ඔයගොල්ලෝ play කරන්න කැමති game එක game PC එකට install කරගන්න ඕනේ install කරගෙන open කරගන්න හරි මම දැන් Need for Speed game එකක් දාගෙන තියෙන්නේ මම ටිකක් අලුත් game එකක් තෝරගත්තා මොකද මේක ටිකක් අර අලුත් game වලට cheat කරන්න අමාරු වගේ තියෙන හින්දා පොඩ්ඩක් කරලා බලන්න open cheat engine and scan select and get back your game follow my steps ඒ කියන්නේ මම දැන් මෙතනදී cheat engine එක open කරගන්නවා ඔයගොල්ලන්ට පේනවා වම් පැත්තේ උඩ scan mouse එකේ තියෙන තැන අනේ red මේ mark එක ගාන click කරා ඊට පස්සේ ඔයගොල්ලෝ game එක මෙතන task manager එක open කරන්න මෙතන මම කලින් මේවා කරලා තියෙන එක load කරන්න දානවා මම no කියන එකට දෙනවා හරි Need for Speed payback select කරා හරි දැන් මෙතන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ආපහු යන්න ඕනේ ඔයගොල්ලෝ game එකට maximize your game and find value in you need to change your game example health bullet cash level skill or more current value follow my steps ඒ කියන්නේ මෙතනදී කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට ගේම් එකේ මාරු කරන්න ඕනේ වෙඩි තියාගන්න ගේම් එකක් නම් ammo නම් ammo ඊට පස්සේ health එක නම් health එක ඒ වගේ ඔයගොල්ලෝ බලාගෙන යන්න මුලින්ම නම් මම මෙතන මගේ ඒ ගේම් එකේ නම් මට කෑෂ් තමයි ඕනේ මෙතන බැලන්ස් එක බලන් එනවා ඊට පස්සේ minimize your game and click cheat engine HX value tab to enter your game you need to change value in current and click first scan මෙතෙන්දී ඔයගොල්ලෝ අර බලාගෙන ආපු වැලියු එක දෙන්න ඕනේ. දැන් මෙතනදී මම ඔය දෙන්නේ මගේ තිබිච්ච කෑෂ් බැලන්ස් එක. වෙඩි තියාගන්න ගේම් එකක් නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හැමෝම ප්‍රමාණය දෙන්න. හෙල්ත් එක වැඩි කරන්න ඕන. හෙල්ත් එකේ දැන් තියෙන ප්‍රමාණය දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මෙමරි view එක. හරි. Now then go back maximize your game and change one finded value example money spent bullet fire and sprint level low down up or down follow my steps දැන් මෙතනදී කරන්න ඕනේ මෙන්න මෙතන තමයි ගොඩක් කට්ටියට දෙක ගැටලුවක් එන්නේ මේ මෙතනදී කරන්න ඕනේ දැන් අර මුලින්ම තිබ්බ වැලියු එක තියෙනවනේ ගේම් එකේ අපි බලාගෙන ඒ වැලියු එක වෙනස් කරන්න ඕනේ දැන් අපි ගේම් එකට ගිහින් ඒ කියන්නේ ආ හිතන්න මං ගාව තියෙන්නේ සල්ලි මට මේක කරගන්න ෆයින් කරගන්න පත් කරගන්න ඒකෙදි මම දැන් මෙතන ගිහිල්ලා තියෙන සල්ලි වලින් ගියක් හරි අඩු කරගෙන එනවා අඩු කරගෙන හරි වැඩි කරගෙන හරි එනවා හරිද ඔයගොල්ලෝ වෙඩි තියෙන ගේම් එක නම් ආපහු ආවට පස්සේ ඒක බුලට් එකක් දැන් ෆයර් කරන්න හෙල්ත් එක නම් පොඩ්ඩක් අඩු කරගන්න ඒ වගේ ඊට පස්සේ මෙතනින් දැන් ආපහු මම වැලියු එක වෙනස් වුණානේ ඒ වෙනස් වෙලා දැන් තියෙන වැලියු එක අරන් යනවා අතන්ට මගේ තියෙන්නේ සල්ලි බැලන්ස් එක මම දැන් තියෙන වැලියු එක මෙතනට ගිහින් ඉවරලා ආයෙ එන්ටර් කරනවා මට චුට්ටක් අමතක වුණා වැලියු එක අපිට ආපහු ගේම් එකෙන් බලා ගන්න පුළුවන් එහෙම අමතක වෙනවා නම් ගිහින් බලාගෙන ඉන්න පුළුවන් back to cheat engine HX value tab and enter current value මේකෙදි කරන්න තියෙන්නේ දැන් අර දැන් තියෙන බැලන්ස් එක ඔන්න ඔතන ටයිප් කරන්න තියෙන සරල දෙයක් පොඩි දේවල් ටිකක් තියෙන්නේ මේකේ
හරි ඊට පස්සේ ඔය ඉතින් මම අතනින් ගේම් එකේ මට පොඩ්ඩක් බැලන්ස් එක අර 564ක් තියෙනවා. හරි ඊට පස්සේ මෙතන next scan කියන එක දුන්නාට පස්සේ ඔන්න ඔයගේ memory view එක වෙනස් වෙලා එනවා. ඔන්න දැන් තමයි හොඳටම බලා ගන්න ඕන ටික තියෙන්නේ. It now completed the scan to list to show you enter value matching items in left side up box. Now select all and right click and select blue plus mark it to selected address to address list. Follow my steps. මේක මම කරන විදිය කියලා දෙන්නම්. මෙතනදී තියෙන්නේ දැන් අර උඩින් අපි දෙවෙනි ස්කෑන් එක කරාට පස්සේ ඔන්න ඔය තියෙන ඔන්න ඔය වැලියු එක වෙන ඕකේ තියෙන වැලියු එක වෙනස් කරගන්න ඕනේ. එතනින් මුලින්ම ඔන්න ඔය selected address කියන එකට දීලා ඊට පස්සේ අපි යන්න ඕනේ go down address list and select all and right click and go to the change record and value follow my steps. හරි දැන් අර අතන යට අපි ඇඩ් කරගත්ත මේ memory list එක change කරන්න ඕනේ value එක. ඔන්න ඔය විදිහට all select කරගන්න. control A බුවත් හරි. මේ කතර ටික ඔය කතර දාලා තියන්න එපා. මෙන්න මේ විදිහට කතර වැහලා තියුණොත් ඒවා value වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි කතර ටික අයින් කරලා දානවා. මතක තියාගන්න ඔය වගේ කතර වැහලා තියෙනවා නම් අයින් කරලා තියන්න. ඊට පස්සේ select all දුන්නා. control එකයි ඒකයි ඔයගොල්ලන්ට select all ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන උඩම තියෙන change record කියලා. මේකට යන්න. ඒකේ තියෙනවා හතරවෙනි එක value කියලා තියෙන. අන්න දැන් ඔන්න ඔතන ඔයා enter කරන්න ඔයාට ඕනි ගාන. ඒ කියන්නේ amount නම් amount, සල්ලි නම් සල්ලි, ඒ වගේ ඔයා play කරන game එක අනුව category එක අනුව වෙනස් වුණාට change කරන්න ඕනි. අපිට ඕනි ගාන තමයි අපි මෙතන දෙන්නේ. දුන්නාට පස්සේ ඕකේ කරන්න විතරයි දෙන්නේ. ඔන්න දැන් හරි. දැන් game එක සම්පූර්ණයෙන්ම cheat වෙලා තියෙන්නේ. Now enter you want value example show you follow my steps. හරි දැන් අපි ගේම් එකට ගිහිල්ලා බලමු. හරි ඔතනදී ඉන්නේ හරි ඔන්න දැන් ආයි මේ වුණාට පස්සේ ඔයගොල්ලන්ට වෙන ඔය දකුණු පැත්තේ උඩ සම්පූර්ණයෙන් මම එන්ටර් කරපු වැලියු එක ඇවිල්ලා තියෙනවා කෑෂ් බැලන්ස් එකට. හරි දැන් තව එක චූටි ඉල්ලීමක් තියෙනවා. one small request, please subscribe Pro Members channel and like this video. Thanks for watching. Goodbye. මේ වගේ තව වීඩියෝ බලන්න කැමති කට්ටිය ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාලා දාලා තියාගන්න. අනිවාර්යයෙන්ම ෂෙයා කරලා දෙන්න. ඒක ලොකු උදව්වක් කට්ටියකින් ලැබෙන සපෝට් එක ඉස්සරහට වීඩියෝ කරගෙන යන්න. එහෙනම් අපි නවතිනවා.